Hi guys, ඔන්න අද ටියුටෝරියල් එකක් ඉතින් අරන් එනවා ඔයාලා වෙනුවෙන්. අද අපි බලමු කොහොමද පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදාගන්නේ. මට ආපු වැඩක් ඉතින්. බලමු අපි කොහොමද මේ A4 හරහාට A3 sheet එක හරහාට. ඒ කියන්නේ ඔරියන්ටේෂන් එක ලෑන්ඩ්ස්කේප්. මෙන්න මේ පැත්තට පොට්ටක් දාලා බෝඩර් එකක් දාලා ආප්ප විකිනීමට ආප්ප ඕඩර් භාග කරනු ලැබේ කියලා මම හදන්නේ කොහොමද කියලා බලමු. මම කෙලින්ම ලෑන්ඩ්ස්කේප් ඔරියන්ටේෂන් එක ලෑන්ඩ්ස්කේප් කරගත්තා. ඊට පස්සේ මම ඉන්සර්ට් ගිහිල්ලා ඇඩ් කරගන්නවා බෝඩර් එක. බෝඩර් එක ඇඩ් කරන ඉන්සර්ට් නේ සෝරි ඩිසයින් වලට ගිහිල්ලා ඩිසයින් එකේ පේජ් බෝඩර් කියන එකට යනවා. ඊළඟට ඒකට මම මෙන්න මේ වගේ විත් එකෙන් යුතු කලර් එක ඔටෝමැටික් බ්ලැක් and white මෙන්න මේ වගේ ෂේප් එකක් ස්ටයිල් එකක් සිලෙක්ට් කරගන්නවා. ඒක මම දීලා බෝඩර් එක දාගත්තා. හරි දැන් අපිට ඕන මෙතන ගහන්න ආප්ප ඕඩර් බාර ගන්නු ලැබේ කියලා. මම ඒකට ගන්නවා හෙලකුරු මගේ හෙලකුරු ඔන්ලයින් සිංහල ටයිපින් ටූල් එක. මම මෙතන ගහනවා සිංහලෙන් ආප්ප ඕඩර් බාර ගන්නු ලැබේ. ඒක ගහලා මම මේක මෙතනින් යුනිකෝඩ් ෆොන්ට් එක මම කන්වර්ට් කරනවා ලෙගසි ෆොන්ට් එකකට. මෙතන ක්ලික් කරාම ඔයාලට පේනවා ඉතින් ආපෝඩ බාර ගන්න ලැබෙයි කියලා ලෙගසි ෆොන්ට් එකෙන් එනවා. යුනිකෝඩ් එක නෙමෙයි ලෙගසි එක. ඊළඟට මම කරන්නේ මෙතනට ඒක පේස්ට් කරගන්නවා. අකුඩු සයිස් එක ලොක් කරගන්නවා. ෆොන්ට් එක චේන්ජ් කරනවා. මේ විදිහට ආපෝඩ බාර ගන්න ලැබෙයි කියලා. මම මේක තව යටට ගන්නවා මේක මැදට ගන්නවා. තව සයිස් එක වැඩි කරනවා. A3 වලට දා ගන්නවා. print එකට ගිහිල්ලා print එකෙන් මම මේක දා ගන්නවා A3 වලට. ඊට පස්සේ මේක zoom out කරගන්නවා. ඊළඟට මම මේකේ ෆොන්ට් සයිස් එක වැඩි කරනවා 280ක් වගේ එච්චර ලොකු වැඩි අපි දාමු 200ක් වගේ ආපෝඩර් බාර ගන්න ලැබෙයි. මෙතනද අපි නැවතීම පිටක් දාගන්න මම සිම්බල් වලින් නැවතීම පිට ගන්න. හරි මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදාගන්න මේ විදිහට ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ බිස්නස් එකට අවශ්‍ය ඇඩ්වර්ටයිස්මන්ට් එක පොඩියට වර්ඩ් වලින් හදාගන්න. මම හිතනවා මේකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගන්න තියෙන්නේ මේ ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අනිත් යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න. හරි